හායි කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. මේ vlog එක ඉතින් දවස් 2ක vlog එකක්. මේ නම් ඔක්තෝබර් 29 පන්සලට යන්න තමයි හදන්නේ. බෝධි පූජාවක් තියන්න. මම දවස් 7 බෝධි පූජාවක් තියන්න ගියේ පොයට කලින් ඉවර වෙන්න. ඒත් මට එහෙම තියාගන්න හම්බුන්නේ නැහැ. ඒ හින්දා මං එක දවසක් තමා තිබ්බේ. මම ගිලන්පසට හදන් ගියේ වදමලුයි, කෝපි, තේ, එතකොට කොත්තමල්ලි, නාරං, උළුහාලුයි, කරපිංචායි එකට තම්බලා පාපරම් කරන් ගියා. මම එක දවසක් බෝධි පූජාව තිබ්බේ හින්දා මං හිතුවා ගිලන්පස 8ක් හදාගෙන යන්න. ආයි බෙහෙත් ඒවා තිබ්බා, කෝමාටිකා, හාතවාරිය, කරපිංචා, එතකොට පස්පංගු පැකට් එකක් අරගෙන තිබ්බා. එතකොට ටොෆි ඒ වගේ දේවල් මම තිබ්බා. ඊට පස්සේ මම පන්සලේ ඉඳලා මට හිතුණා ආයේ පොය දවසට කලින් දවසේ බෝධි පූජාවක් කරන්න. ඔයාලත් බලන්නකෝ මේ පන්සලේ තියෙන ලස්සන. දැන් ගොඩක් පන්සල් අඩුයි මෙහෙම තියෙනවා. දැන් ගොඩක් පන්සල් භාගයට භාගයක්ම කොන්ක්‍රීට් වනාන්තර වගේ වෙලා මේ වගේ ලස්සන පරිසරයක් තියෙන පන්සල් ගොඩක් අඩුයි දැන්. මේ පොයට කලින් දවසේ මං ඉතින් හිතුවා රංකොත් විහාරය ආවොත් හොඳයි කියලා. අපි එන දවසේ කටිනේ. ඒ කියන්නේ පොයට කලින් දවසේ කටිනේ. බලන්න ඉතින් ලස්සනට ලයිට් දාලා චෛත්‍ය ලස්සනට තිබ්බා. ගිලන්පස හැදුව ටික වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. මොකද එතකොට ගොඩක් සෙනග හිටියා. පන්සලේ ඉතින් වන්දලා කරලා ආයි ගෙදර ගියා. අපි ආවේ 6:00 විතර යනකොට 8යි වෙලාව. එහෙනම් තා ලස්සන vlog එකකින් යනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. බයි බයි. අපි පාවෙමුග